සුබ දවසක් ඔයාට ටී ටයිම් එකට වෙනස්ම කෑමක් හදමුද? එන්නකෝ මාත් එක්ක. මෙතන මං පිටි අඬු කෝප්ප දෙකක් අරගෙන තියෙනවා. ඔන්න ඒකටම මම සීනි, ඊස්ට් සහ ලුණු එකතු කරනවා. ඊට පස්සේ මද රස්නේ උණු වතුර ටික ටික එකතු කරලා පිටි මෝලිය අනා ගන්න ඕනි. මේ පදම ආවහම මම හැන්ද අයින් කරලා අතින් අනා ගන්නවා පිටි ටික. පිටි ඔක්කොම එක ගුලියට එන පදම ආවට පස්සේ විනාඩි 5ක් විතර අතින් මේ පිටි මෝලිය නීට් කරගන්න ඕනි. ඔන්න දැන් හරි. ඊට පස්සේ අපි මේක වහලා පැය භාගයක් විතර තියනවා. මේ තියෙන්නේ හරියටම පැය භාගයකට පස්සේ දැන් හොඳට මේ පිටි මෝලිය පිපිලා තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් මේකේ වාතය ඉවත් වෙනකන් නීට් කරලා ඊට පස්සේ අපි මේක තුනී කරගන්න ඕනි. මෙතනදී තුනී කරගන්න ඕනි ටිකක් ඝනකම හිටින විදිහට මෙන්න මේ වගේ. ඊට පස්සේ මේ විදිහට අපි රවුම් කපා ගමු. මේකත් වහලා විනාඩි 3ක් විතර පැත්තකින් තියනවා. මෙතනදී අපිට ඕනි වෙනවා සීනි සම්බල් ටිකක්, ඒ වගේම බිත්තර දෙකක්. විනාඩි 3කට පස්සේ ඔන්න අපේ රොටිය අපිට අවශ්‍ය හැඩයට හදාගන්න හදන්නේ. මෙන්න මේ විදිහට වටේ ඝනකම හිටින විදිහට මැදින් තුනී කරගන්න ඕනි. මෙන්න මේ වගේ ඔයාලට පේනවා. ඊට පස්සේ තෙල් හරි බටර් හරි ගාපු පෑන් එකක මේ රොටිය තියලා දෙපැත්තම ටිකක් රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනි. දෙපැත්තම අපිට අවශ්‍ය පදමට බැදුනට පස්සේ ලිපේ ගින්දර අඩු කරලා අපි හදාගත්ත බිත්තර මිශ්‍රණය මෙන්න මේ විදිහට රොටිය උඩට දානවා. බිත්තර මිශ්‍රණය දාලා ඊට පස්සේ ඒ උඩට අපි හදාගත්ත සීනි සම්බල් දානවා. අඩු ගින්දරේ පියනකින් වහලා බිත්තර තැම්බෙනකන් තියාගෙන ලිපෙන් බා ගන්න.